ඉතින් ඊළඟට ළමයෙකුට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් ෆිසික්ස් වලත් ඔය මාතෘකාම නම් තියෙන්නේ ඒවමද මේකේ උගන්වන්නේ? ඇයි ඒවම මේකේ උගන්වන්නේ විශේෂයෙන් අපි වගේ අය. හරි. ඒ නමයක් ඒ අරගෙන විශේෂයෙන් ගණන් වලට ඒක ගත්ත අපිට ඇයි එකම දේ නැවත පාරක් උගන්වන්නේ? හරි. මේ සිලබස් හතර මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? එහෙම හිතෙන්න පුළුවන්. හැමෝටම නෙමෙයි හිතනයි ඉන්නවා. හිතුණා දැන් කිව්වට පස්සේ හිතෙන්න පුළුවන්. එහෙම නැතත් මම මේ ප්‍රශ්න දැන් අහුවත වගේ. ෆිසික්ස් වල දෛශික තියෙනවා, මැත්ස් වල දෛශික තියෙනවා. ෆිසික්ස් වල බල සමතුලිතතාව තියෙනවා, මැත්ස් වලත් තියෙනවා. ෆිසික්ස් වල ප්‍රක්ෂිප්ත තියෙනවා, මැත්ස් වල ප්‍රක්ෂිප්ත කරනවා. ෆිසික්ස් වල ප්‍රවේගකල්ප ස්ථාර කරනවා, මැත්ස් වල ප්‍රවේගකල්ප. ඇයි මොකටද මේ? අපිට එකපාරක් කිව්වම ඇති අපි එකපාරක් කිව්වම තේරුම් ගන්නවා. ටිකක් අඩුවෙන්. හරිද? ඔව්. එතකොට ඇයි අපිට ඒ අපහාසයක් දෙය කරන්නේ ඒගොල්ලෝ? හරිද? ඒ නිකන් මොකක් හරි ඒ අපහාසයක් විදිහට අපිට ඒක දාලා තියෙන්නේ. ඔලෙවල් ලියලා අපුව අපිට. හරිද? හදවත දැනෙනවනේ. හරිද? ඔයා කාවත්ම ගණන් ගන්න නැති ඔයාට ඇයි එකම දේ එහෙම දෙපාරක් විෂයන් දෙකම ගන්න? හරිද? කවම කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. හරිද? ලොවෙත් නැහැ. ඔයා යාළුවයි ගත්තා වෙන ඊට කවුරුත් නැහැ. හරිද? ඒ ඔයාලටමයි නිකන් එකම මාතෘකාව නැවත නැවත උගන්වන්න. හරි. එහෙම හිතුවොත් එහෙම දැන් ලොජිකලි හිතුවොත් ඔයා එක පන්තියකට යනවා. ෆිසික්ස් පන්තියක උගන්වනවා, ෆිසික්ස් ඉස්කෝලේ උගන්වනවා. මැත්ස් පන්තිය උගන්වනවා, මැත්ස් ඉස්කෝලේ උගන්වනවා. හතර පාරක් ඉගෙන ගන්නවනේ. මෙහෙමයි තියෙන්නේ. අන් ඉන්න. ඔව්. දැන් දෛශික කියලා ගත්තාම දෛශික කියන එක ගත්තාම භෞතික විද්‍යාව කියලා ගත්තොත් භෞතික විද්‍යාව කියලා කියනවාට ඒ ලෙවල් වල තියෙන භෞතික විද්‍යාව නෙමෙයි භෞතික විද්‍යාව. තව ඔය ගොඩක් දේවල් තියෙන භෞතික විද්‍යාවේ යම් යම් මාතෘකා කීපයක් ඒ ලෙවල් වලද ගන්නවා. න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ ලෙවල් වලද ඉගෙන ගන්න නැහැ නේ. හරි. එතකොට සමහර දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ ෆස්ට් ඩිග්‍රී එකට ගියාම එතන යම් ප්‍රමාණයක් භෞතික විද්‍යාවේ ඉතිහාස දේවල් ඉගෙන ගන්නවා. ඊට මාස්ටර්ස් කරනවා තව ටිකක් දේවල් ඉගෙන ගන්නවා. PhD එකක් කරනවා තව ටිකක් ඒ පැත්ත ස්පෙෂලායිස් කරනවා තව ටිකක් කරනවා. ඊට පෝස්ට් PhD එකක් කරනවා තව ටිකක් ඉගෙන ගන්නවා. එහෙම මේ කතාව ඉගෙන ගන්න මොනසෙට තව කෙලවරක් නැහැ. ගණිතය කියන්නේත් එහෙමයි. O level වල ගණිතයට වඩා යම් ගණිතේ මාතෘකාට ඉගෙන ගන්නවා. ඔයා මෙතන පස්සේ කැම්පස් එකේ අවුරුදු 4ක් ගෙනවා තව මාතෘකාට එකක් ආය විෂය හැට ඉගෙන ගන්නවා. මාස්ටර්ස් කරනවා. ඒ නිසා අර මේ එතන තේරුම් ගන්න දෛශික වල හැඳින්වීම් ටික ඔක්කොම ෆිසික්ස් වල කියන දේම තමයි මැත්ස් වල කරන්නේ. හැබැයි මාතෘකාව වල මැදට යනකොට මාතෘකා දෙකේ වෙනකක් තියෙන කියන්නේ ෆිසික්ස් වල මැත්ස් වල දෛශික වල පොදු කුලකයක් කොහොම තියෙනවා. හරිද? පොදු කොටසක් තියෙනවා දෙකටම විෂයන් දෙකටම. දෛශික ගත්ත මොකක් හරි පාඩමක් ගත්තොත් සමහර විෂයන්ගේ වෙනස්. ඒසයි ඒක මේකෙන් කවර් වෙන්නේ නැහැ. මේක එකෙන් කවර් වෙන්නේ නැහැ. උදාහරණයක් දෛශික වල ඔය දැන් ඉගෙන නැති දෛශික වල දෛශික ගුණ කිරීම ගැන කතා කරන්නේ ෆිසික්ස් වල. අපි දෛශික ගුණ කිරීම ගැන කතා කරනවා. ඒ දෛශික ගුණිතයක් ගැන කතා කරන විශේෂයෙන් මේකේ ප්‍රමේයක් තියෙනවා ඇල්ෆා a දන බීටා b සමානයි ශුන්‍ය දෛශිකේ නම් බය වෙන්න ඕනේ නැහැ. ඇල්ෆා සමානයි බිඳුව සහ බය වෙන්නෙත් නැහැ. ඉතින් හරිද? මොකටද බය වෙන්නේ? ඔච්චර දැනුමක් තියෙනවා කාටද බය වෙන්න ඕනේ? හරිද? මේ එහෙම ප්‍රමේයන් ෆිසික්ස් වල නැහැ. හැබැයි අපි දෛශිකයක් හඳුන්වන්නේ දෛශිකයක් කියන්නේ මොකක්ද කියන්නේ? දෛශික දෙක සමානතාවය කියලා ෆිසික්ස් කතාවම තමයි යන්නේ. ඉතින් බලපත්‍ය පටන් අරන් බල විභේදනයේ බල ගුණය අපි එකම විදිහට තමයි කියන්නේ. හැබැයි ඒක ටිකක් ගණන් හදද්දී වෙනස්කම් තියෙනවා. සමහර ඒවා කියන්නේ අතන මම දකින විදිහට එතකොට ෆිසික්ස් එකේ ලොකු මැත්ස් එකක් නැහැ. ඒකේ තියෙන ෆිසික්ස් වෙන දේ. දැන් සමහර ෆිසික්ස් වල පට්ට ගණන් තියෙනවා කියලා. නෑ ෆිසික්ස් වල තියෙන ලොකු ගණන් නෙමෙයි. ඒකනේ වෙන දේ සියුම්ම හිතන්නේ. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ අංශුවක් විසි කරපුවා මේක කොහොමද යන්නේ ගිහිල්ලා එතන වදින වැදුනහම මොකද වෙන්නේ? එතන බීතිය තද වෙනවද ප්‍රතික්‍රියාවක් ඇති වෙනවද කියලා එකතක පොඩි ගන්නද. ඒසර අපි ඒකට කරන්නේ ඒ වෙන දේ ගැන මතු පිටින් කියලා ගොඩාක් වෙන දේ ගැන කතා කරලා ඉන්නේ. ඒකේ අම්ප්‍රමාණය කියලා ඒකේ ගණිතයේ පැත්තකට හදා යන කෙනා අපි ප්‍රක්ෂිප්ත කියලා පාඩමක් ගත්තොත් ප්‍රක්ෂිප්තයේ වස්තුවක් ප්‍රක්ෂේපණ විසි කරනවා වංශයක් පැත්තට විසි කරනවා. ඒතර ප්‍රක්ෂිප්තයේ ඒගොල්ලෝ හදනකොට වඩා ලොකු පරාසයක අපි ගණන් ගන්නවා. අපි ඒකට වර්ග සමීකරණ ගාවනවා, ත්‍රිකෝණමිතිය ගාවනවා, අවකලනයේ ගාවලා හදාගෙන. ෆිසික්ස් එකේ ලොකු මැත්ස් එකක් අහන්න බෑනේ. ෆිසික්ස් එකේ බයෝ ළමයිනුත් ඉන්නවනේ. ෆිසික්ස් එකේදී අහන්නේ ගොඩක් රටක වෙන දේ. මොකක් හරි අපි හිතමුකෝ රෝදයක් තියෙන වාහනයක මොකක් හරි ගල් කැටයක් වැදුනහම ඒ ගල් කැටේ විසි වෙන විදිය ගැන තමයි කියන්නේ. ඒක විසි වෙන විදිය ළමයා හිතන්න ඕනේ. ඒක හිතන්න පාර්ට් එකක් තියෙනවා. මේ ගල් කැටේ විසි වෙද්දි මොකද වෙන්නේ කියන එක. අපි කරන්නේ ඒක පොඩ්ඩක් ඒක ගැන කතා කරලා ඒක බැස් පාර්ට් එකකින් එහාට එහාට ගාන හදා යන එක කරන්නේ. මම කියන්න උත්සාහ කරේ ෆිසික්ස් වල තියෙන කරුණුම තමයි පටන් ගද්දි. හැබැයි මාතෘකාවල වෙනස්කම් තියෙනවා. හරිද? ඒ කරුණුම තමයි කියන්නේ. නැත්නම් සමහර ළමයි ෆිසික්ස් වල කියනෝනේ කියලා ඒක උහුණෙන් අහගෙන ඉන්නේ. ඒ වගේම හැමෝම නම් එහෙම නෑ. ඒකයි මම කිව්වා ඔයා මේකට අදාළ කියන ඔයා දන්න දේ නම් මතක් කරගන්න. දැන් ඔයාට ෆිසික්ස් පන්තිය කරා කියලා මට උගන්වන්න තියෙන්නේ මගේ සිලබස් එකට තියෙන ඔක්කොම මම උගන්වනවා. මගේ ඉස්කෝලේත් එහෙමයි. ඉස්කෝලේ ෆිසික්ස් ගුරුවරයා ප්‍රක්ෂිප්ත කරයි කියලා ඇප්ලයිඩ් උගන්වන ගුරුවරයා ප්‍රක්ෂිප්ත උගන්වන්න තු වෙන්නේ බෑ. එයා මුලින්ම උගන්වනවා. මට සිලබස් එකට දෙන්න. ඒතර මට එයාට අදාළ පොදු දේවල් ටිකකුත් තියෙනවා වෙනස් දේවල් ටිකකුත් තියෙනවා. සාන මුලින් පටන් ගදී පළවෙනි පැය වාගයක් පැයක් අරවම යන්නත් පුළුවන්. ඊට පස්සේ ටික ටික වෙනස් වෙන්න ගන්නවා කතාව. හරිද?